අයිබෝවන් කොහොමද ඉතින්? අනාතත් අපි අවුරුද්දත් ළඟ එන නිසා රසම රස කුකීස් හදන්නයි ලෑස්ති වෙන්නේ. අපි දැන් බලමුකෝ මේවා හදන්න මොනවද ඕන කරන්න කියලා. මේ තියෙන හාල් පිටි, පාන් පිටි, පොල් කිරි, ලුණු, කහ කුඩු, සීනි මේකට ඕන කරනවා. දැන් අපි ඒවා භාජනයකට දාගමුකෝ. මේ තියෙන හාල් පිටි, ඒ වගේම පාන් පිටිත් මේකට එකතු කරලා ඒකට ලුණු එකතු කරගමු. දැන් අපි කහ කුඩු එකතු කරගමු. ඒ වගේම සීනි මේකට එකතු කරගමු. දැන් අපි මේ ටික හොඳින් කලවම් කරගමු. දැන් අපි මේකට පොල් කිරි ටික එකතු කරලා නැවතත් හොඳින් කලවම් කරගමු. ඔයාලා දන්නවනේ ඉතින් කොකිස් කියන්නේ අවුරුද්දට ගෙදර නැතුවම බැරි කෑමක් කියලා. මෙන්න මේ විදිහට හොඳට පදම එනකම්ම අපි හොඳින් කලවම් කරගන්න ඕනේ. මේ විදිහට තෙල් එකක් තාච්චියේ රත් වෙන්න තියලා ඒකට අපි කොකිස් සච්චිය දාලා ටිකක් වෙලා රත් වෙන්න තියමුකෝ. ඒක අපි දැන් එළියට අරන් බැටයකින් තියලා මෙන්න මේ විදිහට උඩට අරන් අපි ඒක තෙල් තාච්චුවට දාගන්නවා. මෙන්න මේ විදිහට ටිකක් වෙලා කොකිස් සච්චුව තෙල් එකේ ටිකක් වෙලා තියාගෙන ඉන්න ඕනේ. ඔයාලට දැන් පුළුවන් මේක හිමීට උරට ගන්න. බලන්නකෝ මේකේ තියෙන ලස්සන. මේක දැන් අපි හිමීට අනිත් පැත්තට හරව ගමුකෝ. මේක ඉතින් දැන් ඔයාලා රන්වන් පාට වෙනකම්ම හොඳින් බැද ගන්න ඕනි. මේ බලන්නකෝ මේක රන්වන් පාට වුණාට පස්සේ තියෙන ලස්සන. මේ තියන්නේ අපි හදපු රසම රස කොකිස්. ඉතින් ඔයාලත් ගෙදරදී මේ වගේ කොකිස් හදලා ඒව හොඳයි නම් අපිට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඉතින් අදට අපි සමුගන්නවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම් කියලා අපි අදට සමුගන්නවා. එහෙනම් අපි ගිහින් එන්නම්.